මරණය ඇත්තටම අපි මැරෙනවාද? මිනිස්සු මැරෙනවාද? ඔව්නේ. ඒ කියන්නේ අර ශරීර කූඩුව අරගෙන ගිහිල්ලා කනත්තේ වල දානවා, පුච්චලා දානවා. එහෙම ක්‍රියාවලියක් නක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අපි මරණය කියලා කියනවා. හැබැයි මේ විශ්වයේ තියෙන යථාර්ථය මොකද්ද? ඇත්තම ඍජුව කිව්වොත් මැරෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒකට හැමෝම කැමති වෙයි. හැබැයි මේ තමන් ඉන්න ශරීර කූඩුව අතහැරලා යන්න අකමැති. මේකට තමයි මරණය කියලා කියන්නේ. ශරීර කුඩු ආශ්‍රය ක්‍රියාත්මක වුණු චිත්තය අහෝසි වුණත් ශරීර කුඩු කුණු වෙලා ගියත් මනෝමය කාය කියන එක බුදුදහමට අනුවත් ඉවත් වෙලා වෙනත් උප්පත්තියක් කරා යනවා. විද්‍යාත්මක බැලුවොත් මේ පදාර්ථයන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන් වුණාට පස්සේ පරමාණුවක් ඇත්තටම බිඳී යනවා. නියුට්‍රෝනය න්‍යෂ්ටිය බිඳී යනවා. ඒ න්‍යෂ්ටිය බිඳී ගියාම න්‍යෂ්ටිය වෙනත් ශක්තින් හා එක් වෙනවා. මේ විද්‍යාත්මක නියමය තමයි අයින්ස්ටයින් හැම කියන්නේ මේ ශක්තින් මේ යන්නේ ශක්තින් විපරිණාම වෙනවා. ඒ කියන්නේ වෙනත් ශක්තින් යක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන. ඉතින් මනුෂ්‍යයා තුළ තිබුණ මේ චිත්ත ශක්තිය අහෝසි වෙලා මානසික ශක්තිය නැත්තම් මනෝකාය ක්‍රියාකාරීත්වය, මානසික ශක්තිය, මනෝශක්තිය වෙනස් පරිවර්තනීය ක්‍රියාකාරකමක් පෙන්වනවා. මෙන්න මේකට තමයි නැවත උපත කියලා කියන්නේ. ඔබ දැනගත්තත් නැතත් බුදුරජාණන් වහන්සේගේ මේ මරණය පිළිබඳව විමසීමේදී සහ උන්වහන්සේගේ අර්ථ දැක්වීම තුළ විවිධ සූත්‍රවල විවිධ ආකාරයට තියෙනවා. ඒකට හේතුව වෙන්නේ තමන් වහන්සේගෙන් ඇවිල්ලා මේ ප්‍රශ්නය අහන පුජ්‍යලයාගේ දැනුම් පරාසය හා ඒ පුජ්‍යලයාගේ කෝණයට අනුවත් ඒ හේතුඵලය දිහා බලලා ඊට ලබා දිය යුතු පිළිතුර කුමක්ද කියන එක පිළිබඳවත් පළල් විදිහට බලලා ලෝක සත්‍යයේ අනාගතය නැත්නම් විශ්වයේ අනාගතය දිහා බලලා සත්‍යයේ විකාශනය අනාගත විකාශනය බුද්ධ පරාසය දිහා බලලා තථාගත බුදුරජාණන් වහන්සේ වැනි ප්‍රඥෙක් පිළිතුරු දීපු ආකාරය යම් පරිස්සමකට පිළිතුරු දීලා තියෙනවා. ඒ සූත්‍ර දේශනා එකට පෙළගස්සලා අධ්‍යයනය කරලා බැලුවාම අපිට ඒ තුලින් පේන විශ්ව යථාර්ථයක් තියෙනවා. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මම හිතන්නේ ඒකත් කියන්නේ මේ කාලේ නෙවෙයි. උන්වහන්සේ කියන්නේත් මේ මනෝමය කාය විපරීත වෙලා වෙනස් ආකාරයකින් නැවත පෙනී හිටිනවා. නැත්තම් ඔබට කුරුදු ආකාරයකින් උප්පත්තියක් ගන්නවා කියන එක. කියන්නේ ශරීර කූඩුවකට ග්‍රහණය වෙනවා. එහෙම නැත්නම් විද්‍යාත්මක බැලුවොත් වෙනත් පදාර්ථ ශක්තියක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව බැලුවම ඇත්තටම ඔබ අපි මැරුණා නෙවෙයි අලුත් ඇඳුමක් ඇඳගත්තා වගේම නැත්නම් අලුත් ශරීර කූඩුවක් හායක් ලබා ගත්තා. බුදුරජාන් වහන්සේ කියන්නේ කලින් ඉදපු පුජ්‍යලයක් නෙවෙයි නව අභිනව පුජ්‍යලයකුත් නෙවෙයි කියන එක. අපි අභිනවයෙන් දකින්නේ අලුත් රූපකාය නැත්නම් අපි අලුත් ඇඳුමක් ඇඳනම ස්ටයිල් එක මාරු කරොත් අපි නිකන් අලුත් වෙනස් විදියකට පේනවානේ. අන්න ඒ වගේ ක්‍රියාවකට තමයි යන්නේ. ඒ නිසායි ඔබ පරිස්සම් වෙන්න ඕන මේ જાතියේ මේ ඔබ හිතන කතා කරන සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳව හරිම වටිනා පරිස්සමක් තබාගත යුතුයි. මොකද ඔබ ඊළඟ උප්පත්තියේදීත් පරිහරණය කරන්නේ ඒ ගති පුරුද්ද හුරු පුරුද්ද සහ ඒ පුරුදුතාවය අපිට ගැළපීගෙන එනවා. අපේ පස්සෙන් එනවා යම් ආකාරයක බුදුහාමුදුරුවෝ කියනවානේ මෙතන හිටපු මේ ಜಾති ක්‍රියාත්මක වුණු සියල්ල ਸਰව සම්පූර්ණ මෙතන ක්‍රියාත්මක වෙනවත් නෙවෙයි. හැබැයි එසේ නොවනවත් නෙවෙයි කියන එක. ඒක නේ විපරීත වෙනවා, වෙනස් වෙනවා. දැන් මෙතනත් අපි ක්‍රියාත්මක වෙන්නේ හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා තුල ශක්ති ප්‍රවාහයකටයි අපි අන්තර්ග්‍රහණය වෙන්නේ. ශක්තියින් තමයි අපි ජනනය කරන්නේ. ඒ ශක්තියින් මනෝමය කාය තුළ ඩේටාබේස් එකක් වගේ නැත්නම් ඩේටා විදියට නැත්නම් බුදුහාමුදුරුවෝ කියන විදිහට කම්ම බීජ වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. න්‍යෂ්ටියේ ගබඩා වෙලා තියෙනවා. න්‍යෂ්ටියට අර පරමාණුවක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ඒ ක්‍රියාකාරීත්වයම හා සමාන ක්‍රියාකාරීත්වයක්. ඒකමයි කිව්වොත් ප්‍රශ්නයක් එනවා නේ.
ඉතින් එකයි කිව්වේ මේ නවීන ලෝකය තව ඉදිරි දශකය තුළදී මේ ධර්මය සහමුලින් මෝඩු යටිකුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ පමණයි බබලන්නට ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි යාවෙන්නේ මේ නවීන දාර්ශනික විප්ලවීය සොයා ගැනීම් සමග බලත්. එහෙමනම් මතකයිනේ මැරෙන්නේ නැහැ, රූපකය අත්හරිනවා, නැවතත් අපි අලුත් වෙලා අලුත් ජීවිතයකට අලුත් ශක්තියින් හෝමාරුවකට අන්තර්ග්‍රහණය වෙනවා.